මාතා සති මහා ශිව දෙවියන්ගේ පළමු පත්නියයි. එකල හිමාල මහරජු ප්‍රජාපති දක්ෂගේ දියණියන් අතරින් මහරජුගේ ප්‍රියතම දියණිය මාතා සති වේ. මහා ශිව දෙවියන්ගේ බැතිමතුක වූ ප්‍රජාපති දක්ෂ එකල දානමාන පූජා සඳහා මහා ශිව දෙවියන් හමුවට යන අතරතුර ඇති වූ බැඳීම් සහ ලෝදාහමේ නියතියට අනුව මාතා සති තම පිය රජුගේ අකමැත්තෙන් මහා ශිව දෙවියන් හා විවාහ වෙනවා. දිනක් මාතා සතිගේ පිය රජුගේ නිවසේහි යාග පූජාවක් සඳහා සියලුම දේවරුන්ට ආරාධනා කළමුත් මහා ශිව දෙවියන් සහ මාතා සතියට පමණක් ආරාධනා ලැබුණේ නැහැ. ඉතින් ආරාධනාවකින් තොරව මාතා සති එදින එම ස්ථානයට පැමිණ තියෙනවා. පිය රජු සහ දියණිය අතර ඇති වූ සංවාදයේදී මහා ශිව දෙවියන් හට කළ අවමන් හේතුවෙන් මාතා සති තම කැමැත්තෙන් අග්නි දෙවියන්ට ආරාධනා කර තම සිරුර ගිනි තබා ගන්නවා. මේ හේතු කරගෙන දෙපිරිස අතර සටනක් ඇති වෙනවා. මහා ශිව දෙවියන්ගේ දරාගත නොහැකි වූ ශෝකය සහ ඒ හරහා ඇති වූ මහා භයංකාර කේන්තිය නිසා මහා ශිව දෙවියන්ගේම තවත් එක් අවතාරයක් ලෙස මහා වීරභද්‍ර උපත ලබනවා. ඒ වගේම මහා භද්‍රකාලී මෑණියන්ගේ පහළවීමද සිදු වෙනවා. ඉතින් මහා වීරභද්‍ර සහ මහා කාලී මෑණියන් මාතා සතියට වූ අසාධාරණයට පරිගැනීම සිදු වෙනවා. මහා බ්‍රහ්ම දෙවියන්ගේ පුත්‍රයෙකු ප්‍රජාපති දස්ගේ ගෙල කඩා කඳින් හිස වෙන් කර පුලුස්සා දමනවා. එම ස්ථානයට පැමිණෙන මහා ශිව දෙවියන් මාතා සතිගේ පිලිසුන සිරුර දෝතින් දරාගෙන තාණ්ඩව නර්තනයේ යෙදෙනවා. කුමන හේතුවක් මත හෝ මහා ශිව දෙවියන් තාණ්ඩවයේ සිදු කරන්නේ නම් සර්ව විනාශය වගේම නැවුම් විශ්වයක් නිර්මාණය වීමද සිදුවේ. ඉතින් මෙම අවස්ථාවේදී එම තත්ත්වය පාලනය කිරීම සඳහා විශ්වපාලක මහා විෂ්ණු දෙවියන් විසින් සුදර්ශන චක්‍රය භාවිතා කර මාතා සතිගේ සිරුර ප්‍රධාන කොටස් 7කට වෙන් කරනවා. ඒවා පෘථිවියේ එක් එක් ස්ථානවල ස්ථාපන වෙනවා එම ශක්තියින් සමගම. ඉතින් ඉන්පසුව තමයි පාර්වතී මෑණියන්ගේ උපත සිදු වෙන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලා දන්න දේවල් ඔයාලගේ අදහස් විදිහට පහලින් ලියාගෙන යන්න.